පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ අදත් වෙනදා වගේම බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව හරියාකාරව නිවැරදිව තේරුම් ගන්න. මම අද ඔයත්තන්ට කියා දෙන්න බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනෙක් ජීවිතයේ පටලවාගෙන සිටින මාතෘකාවක්. බොහෝ දෙනෙක් හරියයි කියලා සිතාගෙන වැරදි දේම කරන මාතෘකාවක්. නිවැරදියි කියලා වැරදි දේම අනුගමනය කරන මාතෘකාවක්. ඒ තමයි සීලය. දැන් මම ප්‍රශ්නයක් අහනවා. දැන් මේ මොකටද අපි සිල් සමාදන් වෙන්නේ? මොකද අපි බලාපොරොත්තුව? දැන් මෙතන ඉන්න හැමෝම සිල් සමාදන් වෙනවා. මම අහන්නේ මොකක්ද සිල් සමාදන් වෙලා අවසාන බලාපොරොත්තුව? මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවද අවසානයේ? මොකද? මොකද අවසාන බලාපොරොත්තුව? නිවන්. හැබැයි මතක තියාගන්න ඔය සීලෙන් නිවන් දකින්න බෑ. සීලයේ දේශනාවේ තියෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතයේත් කුද්දක නිකායේ සීලයෙන් ලබන්න පුළුවන් ඉහළම තත්වය ගැන. පංච සීලය වේවා, උපෝෂත අෂ්ටාංග සීලය වේවා, නවාංග උපෝෂතය වේවා, ආජීවට්ටමක සීලය වේවා, දස සීලය වේවා, උපසම්පදා සීලය වේවා, ඔය ඕනම සීලකින් යන්න පුළුවන් ඉහළම තැන තමයි දිව්‍ය ලෝකේ. දැන් ඒතකොට මට තියෙන ප්‍රශ්නය බුදුවරු මනුෂ්‍ය ලෝකෙට වැඩම කරන්නේ මිනිස්සු සිල්වත් කළා දිව්‍ය ලෝකේ යවන්නද? හොඳයි බුදුවරු මනුෂ්‍ය ලෝකෙට වැඩම කරන්නේ මිනිස්සු සිල්වත් කරන්නද? හවුද නැද්ද? නෑ. සිල්වත් කරන්න නම් බුදුවරුන්ගේ අවශ්‍යතාවයක් නෑ. හොඳට මතක තියාගන්න ඕනේ. අපි නිවැරදිව බුදුහාමුදුරන්ගේ සීලය පිළිබඳව දැනගෙන ඉන්න ඕන. දැන් මම අද ඔයත්තන්ට පැහැදිලි කරනවා බුදුහාමුදුරෝ දේශනා කරපු නිවැරදි සීලය ගැන. බුදුහාමුදුරෝ පහළ වුණේ මීට අවුරුදු 2600කට විතර කලින් ඉන්දියාවේ ಭಾರತයේ. ඒ කාලේ හිටිය ලෝකයේ මහා පුදුමාකාර සිල්වතෙක්. මිනිස්සු විශ්වාස කළා ඔහු හොඳ සිල්වතෙක් කියලා. කවුද? ඒ තමයි වර්ධමාන මහාවීර හෙවත් ජෛන මහාවීර හෙවත් අපි කියනවා තීර්ථාංකර. අපි ඔහු හඳුන්වනවා තීර්ථකයන්ගේ නායකයා. ඔහු තමයි ජෛන මහාවීරතුමා. ජෛන මහාවීරතුමා තරම් සිල්වතෙක් මම නම් අහලා නැහැ කොහෙවත්. හැබැයි ප්‍රශ්නය ජෛන මහාවීරතුමා සිල්වත් වුණාට රහත් උනේ නැහැ. දැන් ඔයත්තන්ට අවශ්‍ය සිල්වත් වෙන්නද ධර්ම අවබෝධයකට රහත් වෙන්නද? ඔන්න ඔතන තමයි වෙනස තේරුම් ගන්න ඕන. සිල්වත් වුණාට වැඩක් නැහැ ඒ සීලය තුලින් හිත නිවෙන්නේ නැත්තම්. ඒ සීලය තුලින් විමුක්තියක් සාක්ෂාත් වන්නේ නැත්තම්. දවසක් බුදුහාමුදුරුවෝ පාරේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට උන්වහන්සේට හමු වුණා ජෛන මහාවීරතුමාගේ ශ්‍රාවකෙක්. ඔවුන් කොච්චර සිල්වත්ද කියනවනම් කිසිම ඇඳුමක් අඳින්නේ නැහැ. ඇයි? ඇඳුම් ඇඳාම ගැට ගහන්න වෙනවා. එතකොට ගැටයක් නේ, බැඳීමක් නේ. ඇඳුමටවත් බැඳීමක් නැහැ. ඒ නිසා ඔක්කොම ගලවලා දාලා නිකන් යනවා. එච්චරට සිල්වත්. දවල් 12 පහ වුණා වැල්ලතර බොන්නෙත් නැහැ. පාරේ යනකොට කොස්සක් අරගෙන පාර දෙපැත්තට අතුගගා යන්නේ මොකද මේ පාරේ ඉන්න සත්තු
පෑගෙවි කියලා. නිකන් හුස්ම ගන්නෙත් නැහැ. හුස්ම ගන්නේ මුඛවාඩමක් බැඳලා මුඛවාඩමෙන් තමයි හුස්ම ගන්න. ඇයි නිකන් හුස්ම ගත්තොත් ඇහැට පේන්නේ නැති සත්තු හුස්මත් එක්ක ඇතුළට එයි කියලා බලන්න සීලේ. ඔය ජෛන ශ්‍රාවකෙක් බුදුහාමුදුරන්ට හම්බ වුණා. බුදුහාමුදුරෝ කතා කළා. කතා කළා හුවා දැන් තමුසේ කොච්චර කාලයක් තිස්සේද ඔය සීලේ රකින්නේ? අවුරුදු 30ක්. අවුරුදු 30ට ඔබට ලැබිලා තියෙන්නේ මොනවද? ඔහු කියනවා නිර්වත් බවත් මුඛවාඩමත් පාර පිහිදාන කොස්සත් පැන්කෙන්ඩියත් පමණයි. දැන් මං අහන්නේ ඔබත් ඒ සීලය රැක්කොත් ඔබට ලැබෙන්නේ අවුරුදු 30කට පස්සේ ওই දේවල් ටිකම. ඉතින් ඔබ ජෛන මහාවීරතුමා කියපු සීලය අරගෙන ගියොතින් ඔබට කවදාකවත් අවබෝධය ලැබෙයිද? නෑ. අවබෝධය ලැබෙන්නේ නෑ. දැන් අද අපි සාකච්ඡා කරන්නේ අවබෝධයට සීලය. අවබෝධය සඳහා සීලය. ධර්ම අවබෝධය සඳහා සීලය. මම ප්‍රශ්නයක් අහනවා. ගෞතම බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පැනෙව්වේ බුදු වෙලා අවුරුදු කීයකින්ද? අවුරුදු කීයක් බුදු සසුනේ ශික්ෂාපද නැතුව තිබුණාද? අවුරුදු 20ක්. එතකොට අවුරුදු 20ක් යනකම්ම මුල් බුදු සසුන තුළ කිසිම සිල්පදයක් තිබුණේ නැහැ. දවස් විශ්වාස කරනවාද මම මේ කියන කතාව? අවුරුදු 20ක් යනකම්ම කිසිම සිල්පදයක් තිබුණේ නැහැ. කොහොමද කිසිම සීලයක් නැතුව ශාසනය ඊටාම සාර්ථකව රහතන් වහන්සේලා දහස් ගණන් ලක්ෂ ගණන් බිහි වුණා? සිල්පද තිබුණේ නැහැ. කොහොමද එච්චර ලස්සනට ගියේ? හැබැයි සිල්පද නැති වුණාට අවබෝධයට සීලය තිබුණා. අවබෝධයට සීලය තිබුණා. තේරුණානේ? අද අපි සාකච්ඡා කරන්නේ අවබෝධයට සීලය. අවබෝධයට සීලේ පද දෙකයි තියෙන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න එකවරයි කියන්නේ. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ඔච්චරයි. හරි ලේසි නේද? හරි ලේසි. බුදුහාමුදුරන්ගේ දේශනාව හරි ලේසි. දෙකයි තියෙන්නේ. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. මුල් අවුරුදු 20ම ගියේ ඔය සිල්පද දෙකෙන්. දැන් පැහැදිලිද? දවසක් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න භික්ෂුවක් ආවා. පශ්චාත් කාලීනව සිල්පද එකතු කළ සිල්පද 225ක් 227ක් විතර වර්ධනය වුණා. මේ හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි සිල්පද 225ක් මට බර වැඩි. මේක රකින්න අමාරුයි. මේක තියෙන සංයුත්ත නිකායේ. මම තීරණය කළා සිවුරු ඇරලා ගෙදර ගිහිල්ලා නැවත ගිහි ජීවිතයක් ගත කරන්න. මොකද මෙච්චර සිල්පද ගොඩක් රකින්න බැරි නිසා. බුදුහාමුදුරුවෝ ළඟට කතා කරලා අහනවා එකක් පුළුවන්ද? එකක් නම් ස්වාමීනි කොහොම හරි පුළුවන්. 225ක් නේ බැරි. එකක් පුළුවන් නේ. එහෙනම් ඔය 225ම අයින් කොල්ලා හිත රැක ගන්න. දැන් මම ඔයත්තන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. හැම සීලයකින්ම අන්තිමට වෙන්න ඕන මොකද්ද? සිත රැක ගන්න එක පමණයි. එහෙනම් බුදුහාමුදුරන්ගේ සීලය තුල තියෙන්නේ කුමක් පමණක්ද? සිත රැක ගන්න වැඩපිළිවෙලක් පමණයි. සිත රැක ගන්න වැඩපිළිවෙලේ සිල්පද දෙකයි. අකරණං උපසම්පදා. අකරණං උපසම්පදා. මොනවද අකරණං නොකරන්න ඕන? සියලු පව්. මොනවද උපසම්පදා වෙන්න ඕන? සියලු කුසල. එච්චරයි. දැන් අද අපිට වෙලා තියෙන්නේ සිල් ගොඩාක් තියෙනවා. හැබැයි අවබෝධය නැහැ. සිල්වත් වෙච්ච පමණින් අවබෝධයට පත්වන්නේ නැහැ.
දීඝනිකායේ තියෙනවා යත්ත සීලං තත්ත පඤ්ඤා තත්ත සීලං යත්ත පඤ්ඤා කියලා දේශනාවක්. එතන පැහැදිලි කරන්නේ සීලය යනු ප්‍රඥාවයි ප්‍රඥාව යනු සීලයයි. එහෙනම් සීලය ප්‍රඥාවයි දෙකක්ද එකක්ද? එකයි. එහෙනම් සීලය කියන්නේ ඇත්තම මොකද්ද? අවබෝධය. කෙනෙක්ගේ සිත දියුණු වෙනකොට ඒ සිත දියුණු වෙන පුද්ගලයා තුලින් નિરાයාසයෙන්ම වැරදි වැඩ ඉවත් වෙලා යනවා. පැහැදිලිද මේ කියන එක? වැරදි කිරීමේ අවශ්‍යතාවය බැහැර වෙනවා. අන්න ඒක තමයි සීලය. ඒක තමයි සීලය. රහතන් වහන්සේ තුල පවතින්නේ අවබෝධය සඳහා අවශ්‍ය කරන සීලය පමණයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ අවබෝධයට සීලය මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. මම ප්‍රශ්නයක් අහන්නම්. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ පැවිදි වුණානේ. කුමක්ද සමාදම් වෙච්ච සීලය? මොකක් හරි සීලයක් සමාදම් වෙලානේ ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදි වුණා කියන ඍෂිවරයෙක් වගේ පැවිදි වුණා. සිද්ධාර්ථ බෝධිසත්වෝ ගිහි ගියත් ඇරලා වෙලා පැවිදි වුණා. එතකොට එයා සීලයක් සමාදන් වුණා. මොකද්ද සමාදන් වුණේ? ආජීව අට්ටමක සීලය. ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් ඉන්දියාවේ ආජීව අට්ටමක සීලය තිබුණා. පංච සීලය කාගේ දේශනාවක්ද? බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙවෙයි. ඉන්දියාවේ තිබිච්චා. දස සීලය ඉන්දියාවේ තිබිච්චා. උපෝෂත අෂ්ටාංග සීලය, නවාංග සීලය, මේ සියලු බ්‍රහ්මචර්යයක පංච සීලය, මේ සියලුම දේවල් එදා ඉන්දියාවේ තිබිච්ච ඉන්දියානු සංස්කෘතිය ඒවා. ඒවා තුලින් අවබෝධයට හරියටම යන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ. ඒවා හොඳයි. කිසිම දෙයක් නොකරන මිනිස්සෙක් පන්සිල් රකින්න එක හොඳ නැද්ද? කිසිම දෙයක් නොකරන මිනිහෙක් පන්සිල් රකින්න එක හොඳ නැද්ද? හුඟක් හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මේ පන්සිල් විතරක් රැකලා ඇද්ද? ඔන්න ඔතන ප්‍රශ්නේ. පන්සිල් විතරක් රැක්කා කියලා කිසි වැදගත්මක් වෙන්නේ නැහැ. වැඩි මොනොත් දිව්‍ය ලෝකෙට යයි. දේවාත්මයක් ලබයි. ඊට එහා ධර්ම අවබෝධයෙන් හැබැයි දේවාත්මයක් ලැබුවා කියලා ඉපදීම නැති වෙන, ජරාවටපත් වීම, නැවත නැවත මැරෙන එක, ලෙඩ වෙන එක, සංසාරේ දිගින් දිගට ගමන් කරන එක නවතිනවද? ඉතින් මං අහන්න ඔයත්තන්ගෙන් සිල්වත් වෙච්ච පමණින් වැඩක් තියනවද? නැහැ. අපි අපේ ජීවිතේට පුරුදු කරගන්න ඕනේ අවබෝධයට සීලය. මේ අද අපි සාකච්ඡා කරන්නේ මොකක්ද මේ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරන අවබෝධයට සීලය? සත්‍ය අවබෝධය සඳහා සිල්වත් වීමක් අවශ්‍යයි. සිල්වත් වෙන්නේ නැතුව ධම්ම අවබෝධය කරන්න බෑ. හැබැයි ඒ සීලය ඔයත් හිතන් ඉන්න සීලය නෙමෙයි. දේශනාවේ තියෙනවා මෙහෙම. සීලවා හෝතමා සීලමයෝ. සිල්වත් වෙන්න. හැබැයි සිල් වලින් හැදිච්ච කෙනෙක් වෙන්න එපා. මොකක්ද ඒකේ තේරුම? හොඳ දේශනාවක් ඒක. සිල්වත් වෙන්න. සිල් වලින් හැදිච්ච කෙනෙක් වෙන්න එපා. මොකද මේ සිල් වලින් හැදිලා කියන්නේ? සමහරව ඉන්නෝ සිල් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරන්නේ ඔක්කොම සිල් වලින්. යන්නේ බොහොම හිමින් සිල් වලින් යන්නේ. අතපය තියන්නේ බොහොම හිමින් සිල් වලින් අතපය තියන්නේ. කතා කරන්නේ බොහොම හිමින් සිල් වලින්. අන්න යාට බුදුහාමුදුරුවෝ කියනවා සිල් වලින් හැදිච්ච කෙනෙක්. එයාගේ සීලෙ කිසිම වැදගත්මක් නැහැ. වැඩක් නැහැ. ඒක පේන්න තියෙන එකක් විතරයි. බුද්ධ කාලේ හිටියා මිනිස්සෙක්. එයා හරි අමුතු කෙනෙක්. එයා කට ඇරගෙන තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. දැන් ඔය ඇත්තටත් කවුරු හරි කිව්වොත් මිනිහෙක් කට ඇරගෙන තනි කකුලෙන් හිටගෙන ඉන්නවා කියලා පැය 24ම බලන්න යන්නේ නැද්ද? ඉතින් ඒ කාලේ ඉන්දියාවේ මිනිස්සු මේ අමුතු සිල්වතා බලන්න පොලිමේ යනවා. ඉතින් මෙයාට විවිධ දේවල් ගෙනල්ලා පූජා කරනවා. මිනිස්සු බත් ගෙනල්ලා දෙනවා, දානමාන ගෙනල්ලා දෙනවා, පිරිකර ගෙනල්ලා පූජා කරනවා. හැබැයි මුකුත් ඔය තියෙනවා. කන්නේ බොන්නේ කට ඇර ගන්නවා තනික කුලෙන් ඉන්නවා. ඉතින් මෙයා ළඟ ඉන්නව කණ්ඩායමකුත්. ඉතින් ඒගොල්ලෝ අහනවා